ඔයාට ඔයාගේ විශ්වාසද? ඔයාට ඔයාගේ හැකියාව විශ්වාසද? ඔයාට ඔයාගේ සාර්ථකත්වයේ ගමන් මාර්ගයේ විශ්වාසද? මම මෙහෙම කියන්නම්. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. සමහරුන්ට පහසු මාර්ග තියෙනවා, තවත් සමහරුන්ට අපහසු මාර්ග තියෙනවා. ඔයා හිතනවාද ඔයාට බෑ කියලා? එහෙනම් මේක නෙමේ ඇත්ත. ඔයා මායාවකට අහු වෙලා ඉන්නේ. මේ දැන්ම එකෙන් එළියට එන්න, මේ දැන්ම. ඔයාට බෑ නෙවෙයි. ඔයා උත්සාහය අතහැරලා ඉන්නේ. ඇයි ඒ? ඔයාට ඔයාගේ හැකියාව ගැන, ඔයාට ඔයාගේ හීන ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඉතින් ඔයා විශ්වාස කරන්නේ නැතුව අනිත් අය ඔයා විශ්වාස කරයි කියලා හිතනවද? ඉස්සෙල්ලාම ඔයා විශ්වාස කරන්න. තමන්ගේ හීන විශ්වාස කරන්න. තමන්ගේ සාර්ථකත්වයට යන ගමන් මාර්ගය විශ්වාස කරන්න. මහන්සි වෙන්න. ඔයාගේ හීන ගොඩක් ලොකුයි. එහෙනම් ඒ තරමට උත්සාහ කරන්න. වැටි උත්සාහ කරන්න. අතාරින්න නෙවෙයි. දවසක තව කෙනෙක්ට හරි ආඩම්බරෙන් ඔයාගේ කතාව කියන්න පුළුවන් වෙන තරමට මහන්සි වෙන්න. දවසක මේ ලෝකෙට ඇහෙනවා කියයි අද ඔයා ඉන්න තත්ත්වෙට එන්න කොච්චර මහන්සි වුණාද? ඒ ගමන කොච්චර අපහසු වුණාද කියලා. එදාට ඒ කතාව අහන්න ගොඩක් අය ඉඳී. ඒ දවස එනවා. අනිවාර්යෙන් එනවා. ඒක ස්ථිරයි. ඉතින් ඒ දවස වෙනුවෙන් මහන්සි වෙන්න, වැඩ කරන්න. අද ඔයා ඉන්න තැන වැදගත් නෑ. හිත ඔයා ඉන්නේ කොතනද කියන එකයි වැදගත්. දැන්ම ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න, වැඩ කරන්න, හීන පාට කරන්න පටන් ගන්න. මේ දැන්ම පටන් ගන්න. තමන් විශ්වාස කරන්න. තමන්ගේ ගමන් මාර්ගය විශ්වාස කරන්න. තමන්ගේ හීන විශ්වාස කරන්න. ඔව් ඔයාට පුළුවන්. ඔයා විශ්වාස කරන්න.